අශ්වයෝ 500ක් සහිතව ඒ අශ්වයන්ගේ රථාචාරිවරු 500ක් සහිතව මහා විමානයකින් බුදුරජාණන් වහන්සේගේ සිරිපා වඳින්නට පැමිණියා. වනාහි සිරිමා දෙව්දුවයි. ඔබ දන්නවද සිරිමා දෙව්දුව කොයිද ඉපදුනේ කියලා? නිම්මාන රතියේ. පුදුමයි, ආශ්චර්යයි. පුංචි කාලේ ඉඳලා වරද්දක් නොකරපු උත්තරා තව්තිසාවේ. ජීවිතේම වරද්දාගත්ත සිරිමා ධර්මයට ආවා. නිම්මාන රතියේ විසාකා ඉන්න තැන. පින්වතුනි, ජීවිතේ වැරදිච්ච කෙනෙකුට ධර්මයේ අහුවෙලා හරියට කරගෙන ගියොත් පුංචි කාලේ ඉඳලම හොඳට ආපු කෙනාට වැඩිය සමහරට යාගේ ජීවිතේ ඉහළට යනවා ආධ්‍යාත්මික වශයෙන්. තේරුම් ගන්න මේක. මම හිතනවා ධර්මයේ හොඳට කාවදී ජීවිතේ වැරදිච්ච අය ඒවා හදාගන්න යට අවංකව වමනාවක් තියෙනවනම් සාමාන්‍ය කෙනෙකුට වැඩිය ධර්මය අල්ලන්න පුළුවන් ජීවිතේ වැරදිච්ච අයට. අද ඉඳලා ඒ ධහමේ පිහිට පිළිසරණ ලබා ගන්න ඕන. සැනසීම ලබා ගන්න. මේ බලන්නකෝ නිම්මාන රතියේ ඇය ඉන්නේ. ඇයගේ විමානේ ඇයගේ රථයේ ගෙනියන්න විතරක් දෙවිවරු 500ක් ඉන්නවා. ඇයට උපස්ථාන කරනවා. මෙහෙම ධර්මයෙන් මිනිසෙක් නම් විනාශ කරනවා පුදුම සහගතයි. ඉතින් ඒ වෙලාවේ දිව්‍යාංගනාව අර මිනිස්සු මැද ආවා ආකාශයෙන්. මහා දවාලේ. වංගීස මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟ වැඩ හිටියේ. ස්වාමීනි මේ දෙව්දුව කවුද කියලා ඇහුවා. ඒ වංගීස ඉතින් ඔබ මහන්නකෝ ඒ දෙව්දුවගෙන්. වංගීස මහරහතන් වහන්සේ තමයි මේක ඇහුවේ. පින්වත් දෙව්දුව ඔබේ අශ්ව රථේ හරියම ලස්සනයි. ඒ අශ්වයන්ටත් දිව්‍යමය ආභරණ වලින් ලස්සනට සරසලා තියෙනවා. ඒ අශ්වයන්ගේ මුහුණු පහළට හරවාගෙන ඉන්නේ. අහසින් යන්නේ හරි බලවත්වයි. වේගවත් ගමන් තියෙනවා. ඔබේ පිනෙන් නේද ඔය අශ්ව රථ 500ම පහළ වුණේ? රියදුරෙක් හොඳින් මෙහෙවන අශ්වයෙක් වගේ මේ අසුන් ඔබේ සිතට අනුවයි ගමන් කරන්නේ. ඒ සිරිමා දෙව්දුව හිතන විදියට තමයි මේ අශ්වය ඔක්කොම ටික ගමන් කරන්නේ. අශ්වය 500ක්. ලස්සන දිව්‍ය ආභරණ වලින් සැරසිලා උතුම් දිව්‍ය රථයක ඔබ වාඩි වෙලා සිටිද්දී බබලන්නේ සුන්දර ගිනිසිලුවක් වගේ. මහා එලියක් දෙන දෙයක් වගේ. අලාමක පෙනුම ඇති උතුම් දිව්‍යාංගනාව. දිව්‍ය ශරීරයක් දරාගෙන ඉන්න තැනැත්තිය බුදුරජාන් වහන්සේ බැහැ දකින්න ඔබ මේ ආවේ කවර දිව්‍ය ලෝකයක ඉඳලාද? ඇහුවා ඔබ කොයි දිව්‍ය ලෝකෙ ඉඳලාද ආවේ? හරි ලස්සනයි. කාමග්ග පත්තානං යමාහුනොත්තරං. මේ යම් දිව්‍ය ලෝකයේ උතුම්ම කාම සම්පත්තිය තියෙනවා නම් නිම්මාය රමන්ති දේවතා. ඒ දෙවියෝ තමන් කැමැති දේවල් මව සතුටු විඳිනවා නම් තස්මා කායා අච්චරා කාම වන්නීති. යම් කිසි කෙනෙක් කැමැති දිව්‍ය අප්සරාවන් කැමැති විදියට තමන්ගේ රූප මවා ගන්නවා නම් ඉදා ගතා අනදිවරං නමස්සිතුන්ති. ඒ ලෝකේ ඉඳලා තමයි මම බුදුරජාන් වහන්සේ වඳින්න ආවේ කියනවා. ඒ දිව්‍ය ලෝකේ නම තමයි නිම්මාන රතිය. නිම්මාය රමන්ති දේවතා. ඒ නිම්මාන රතියේ ස්වභාවය තමයි අග්‍ර කාම සම්පත්තිය තියෙනවා. තමන් කැමැති සැප මවා ගන්න පුළුවන්. තමන් කැමැති රූපේ මවා ගන්න පුළුවන්. දැන් තව්තිසාව යාමය තුසිත කියන දෙවිවරුන්ට ලැබිච්ච දිව්‍ය ශරීරය විතරයි. දැන් නිම්මාන රතියේ දෙවිවරුන්ට පුළුවන් දිව්‍ය ශරීරය වෙනස් කරන්න. උදේ එක විදියකට ඉන්න පුළුවන්, දවාල වෙන ශරීරයක්, හවස වෙන ශරීරයක්. කැමැති විදියට ඉන්න පුළුවන්. මේ සිරිමා ධර්මයේ පුරුදු කළා කෝටියක් පවු නැති කළානේ. ඊට පස්සේ කියනවා පින්වත් දෙව්දුව ඔබ මේ ජීවිතේදී මොන වගේ සුචරිතයක්ද කළේ? අප්‍රමාණ කීර්ති සැප මෙච්චර ආනුභාවයක් මෙච්චර ඉහළ දිව්‍ය ලෝකයකට යන්න මොකද්ද කරපු පින? දෙවිවරු පිරිවරාගෙන ඉන්නවා, සත්කාර කරනවා. ඊළඟට මොන දිව්‍ය ලෝකේ ඉඳලා මොන ජීවිතේ ඉඳලාද චුත වෙලා ඔබ ආවේ මේ දෙව්ලොවට? ඊළඟට ඔබ කොයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් දැහුවේ? කොයි ශාසනයේද ඔබ ධර්මයේ පුරුදු කළේ? ඉතින් කියනවා
පංච පර්වතයන් අතරයි ඒ උතුම් නගරේ ලස්සනට මවලා තිබුණේ. ඒ ශ්‍රීමත් වූ බිම්බිසාර රජාණන්ගේ මහේසිකාවක් වෙලා මාත් හිටියා. ඒතකොට සිරිමා බිම්බිසාර රජුරුවන්ගේ මහේසිකාව කියන්නේ බිම්බිසාර රජුරෝ නිතර සිරිමා ගණිකාව ඇසුරු කරලා තියෙනවා. ඊට පස්සේ කියනවා ඒ කාලේ මම ලස්සනට නටනවා සින්දු කියනවා. රජගහනුවර කවුරුත් මාව දැනගෙන හිටියේ සිරිමා කියලා. බුදුරජාණන් වහන්සේ මහා ඉසිවරයෙක්. දෙව් මිනිසුන්ව නිවන් මාගේ හික්මවන මහා මුනිවරයෙක්. උන්වහන්සේ තමයි මට මේ දුකේ හට ගැනීමත් මේ දුකත් අනිත්‍යයි කිය වදාළේ. සනාතන වූ අසංකත වූ දුක්ඛ නිරෝධය වන ඒ අමා නිවනත් මට වදාලා. සුන්දර වූත් ඇද නැති වූත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මට වදාලා. බුදුරජාණන් වහන්සේ මට විස්තර කර කර දුන්නා කියනවා චතුරාර්ය සත්‍යය. මං මේ අසංකත වූ අමා මහ නිවන ගැන ඒ තථාගත වූ බුදුරජාණන් වහන්සේගේ බුදු සසුන ගැන හොඳින් අසා ගත්තා. නරෝත්තම වූ මේ බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද ධර්මයේ මං පිහිටියා. මා සිල්වත් වුණා. පුදුම විදිහට මං සංවර වුණා කියනවා. එයාගේ තිබ්බ ඔක්කොම ජරා ජීවිත අයින් කළා. පුදුම විදිහට මං සංවර වුණා කියනවා. ඒ නිකලෙස් වූ අසංකත වූ නිවන ගැනත් තථාගත වූ උතුම් බුදුරජුන්ගේ සසුන ගැනත් මං අවබෝධ කරගත්තා. ඒ නිවන් මගේ පිහිටලා සමත භාවනාවෙන් මං සමාධිය ස්පර්ශ කළා. මේ සිරිමා සමාධිය වඩලා. බලන්න කෙනෙක් වරදින් මිදීමේ ආනුභාවය. පින්වතුනි වරද්දක් කරන මනුස්සයා මැරෙන කල්ම වරද්දේ ඉන්න එපා. මනුස්සයෙකුට නැගී හිටින්න පුළුවන්. සාමාන්‍යයෙන් පුංචි කාලේ ඉඳලා සංවර කෙනෙකුට වැඩිය වැරදි කරන කෙනා ධර්මයට આવොත් ඉහළටම යනවා. ජීවිතේ වෙනස් වෙනවා. ඊට පස්සේ කියනවා මේ සමාධියමයි මගේ නිවන් මාර්ගයේ උතුම් නිවන් මාර්ගය උනේ. ඒ කියන්නේ මෙයාට සමාධිය තුලින් තමයි ගොඩක් මාර්ගය වැටහිලා තියෙන්නේ. මං ඒ අති උත්තම වූ අමාමා නිවන අවබෝධ කරගත්තා. චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයට පැමුණුණා. සැක රහිත වුණා. බොහෝ දෙනෙක් මට පූජා සත්කාර කරනවා. මං අපමණ වූ සැප සම්පත් දිව්‍ය කීඩාවල යෙදෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් මං. ඒ අමා මහ නිවන අවබෝධ කරපු දෙව්දුවක්. චතුරාර්ය සත්‍ය ධර්මයේ දැනගත් දෙව්දුවක්. ප්‍රථම ඵලයේ වන සෝවාන් ඵලයටපත් වූ කෙනෙක්. මට නම් දුගතියක් නැහැ කියනවා. මම බුදුරජාණන් වහන්සේ වන්දනා කරගන්නයි පැමිණුනේ. වික්ෂුන් වහන්සේලා දුටුවම් පහදිනවා. කුසල යානයේ තුලයි ඉන්නේ. ස්වාමීන් වහන්සේලා ඉන්නේ කුසල යානයේ තුල. ඒ ශ්‍රීමත් වූ ධර්ම රාජයන් වහන්සේගේ සොඳුරු ශ්‍රමණ ශ්‍රමාගම ගෞරවයෙන් নমස්කාර කරන්නයි මං ආවේ. ඇයි ඔක්කොම සංඝයා වැඩ ඉන්නවනේ? පුදුම සහගතයි. නරෝත්තම වූ පුරිස ධම්ම සාරති වූ තථාගත මුනීන්ද්‍රයන් වහන්සේ දකිනකොට netsit පිනා යනවා. මට හිතට හරීම සතුටුයි. දිස්වා මුනින් මුදිත මනම්හි පිනීතා තථාගතං නර වර ධම්ම සාරතින්. අනේ නර ශ්‍රේෂ්ඨ සත්වයන් দমনය කරන බුදුරජාන් වහන්සේ දකිනකොට මට හරි සතුටුයි. තණ්හාව මුලින්ම සිඳලා ඉන්නේ බුදුරජාන් වහන්සේ. අමා නිවනට පැමිණිලා ඉන්නේ. ඒ නිවනට ඇලිලා ඉන්නේ බුදුරජාන් වහන්සේ. ලෝක විනායකයන් වහන්සේ පරම හිතානුකම්පාවෙන් යුක්තයි. මං ඒ තථාගතයන් වහන්සේට වන්දනා කරනවා කියලා සිරිපා වන්දනා කළ ආදරෙන් අතුරුදහන් වුණා. පුදුම සාගතයි. අදටත් ඉන්නවා. කොහොමද වරදින් ආත්මෙදීම? කොහොමද වරදින් ආත්මෙදීම? මේ දෙව්ලොවනේ ඈලා මාර්ගඵලලාභීනේ. අදටත් දිව්‍ය ලෝක 6 මාර්ගඵලලාභින්ගෙන් පිරීලානේ. ඔබගේ ජීවිතේ කුසල් කරන්න, ගොඩාක් පින් කරන්න. මේ ධර්ම දේශනා නැවත කියවන්න, අහන්න. ජීවිතේ වෙනස් කරගන්න.